සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. කීප දෙනෙක්ම මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා මේ වාර විභාග ලකුණු ඇනලයිස් කරන මේ සිස්ටම් එක කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ, වැඩ කරන්නේ කොහොමද, ඊට පස්සේ ඒකේ ආපු එරර්ස් කීපයක්ම කියලා තිබුණා. මේක තන තේරෙන්නේ නැහැ. ඔහොම කීප දෙනෙක්ම කිව්වා. ඉතින් මං හිතුවා මේ සිස්ටම් එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් ගන්න. මේ දවස්වල වාර විභාග තියෙන නිසා ගොඩක් මේක මං හිතන්නේ මේක ගොඩක් ෆලෝ කරනවා. මේක ඕනි වෙනවා ගොඩක් අයට. බලමු මේ මම සිස්ටම් එකේ සම්පූර්ණ සිස්ටම් එකේ ලින්ක් එක මම දාලා තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න. ඩේටාබේස් ෆයිල් එකේ සම්පූර්ණ ඩේටාබේස් එකම එක ෆයිල් එකකට දාලා තියෙනවා. ඒකත් කොහොමද ඉම්පෝට් කරගන්නේ කියලා මම කියලා දෙන්නම්. මේක වෙබ් බේස් සිස්ටම් එකක් නිසා මේකේ ප්‍රශ්නේ තමයි මේකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නව නම් මේ පාසලට මොනවා හරි හොස්ටින් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඩොමේන් එකක් වගේ තියෙනවා නම් මේක හොඳටම හොඳයි. එහෙම නැහැ කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ඔන්න ලෝකල් හොස්ට් මේක ඉන්ස්ටෝල් කරලා වැඩ ගන්නත් පුළුවන්. හරි මම මෙතන ලෝකල් හොස්ට් මේක වැඩ කරන විදිහ කියලා දෙන්නම්. ඉතින් ඩොමේන් එකක් තියෙනවා නම් ඒකෙත් වෙනසක් නැහැ. තමන්ගේ අර ඩේටාබේස් එකේ මේ ලින්ක්ස් ටික ඒ ටික විතරයි වෙනස් කරගන්න තියෙන එක මම ඉස්සරහට කියන්නම්. හරි මුලින්ම දැන් කරන්න තියෙන්නේ මේ ටර්ම් එක්සෑම් සිස්ටම් කියන මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක ඇතුලේ එක ෆෝල්ඩර් එකක් තියෙනවා එක්සෑම් මාක් සිස්ටම් කියලා. මේක දාගන්න ඕනි එක්සෑම් ෆෝල්ඩර් එකට. එක්සෑම් එකේ htdocs කියන ෆෝල්ඩර් එකට. කොහෙද? C පාටිෂන් එකේ එක්සෑම් ෆෝල්ඩර් එකේ htdocs. ඉතින් මේ එක්සෑම් ෆෝල්ඩර් එක නිකන් ඔට්ටු වෙන්නේ නැහැ. එක්සෑම් කියන software එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. එක්සෑම් කියන software එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මෙන්න මේක free software එකක්. ඉතින් මේකට මුකුත් වියදමක් යන්නේ නැහැ. මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාගෙන පස්සේ මේ එක්සෑම් කියන ෆෝල්ඩර් එනවා. ඒක ඇතුලේ ෆෝල්ඩර් එකක් තියෙනවා htdocs කියලා. එතෙන්ට මෙන්න මේ අර term exam marks කියන සම්පූර්ණ ෆෝල්ඩර් එක කොපි කරගන්න ඕනේ. කොහෙද තිබුණේ එක ඩෙස්ක්ටොප් එකේද? දැන් ඩෙස්ක්ටොප් එකේ තිබුණ term exam marks. මෙන්න මේක exam mark මේ system කියන ෆෝල්ඩර් එක කොපි කරගන්න තියෙනවා. හරි කොපි කරාට පස්සේ මම කොපි කරලා තියෙන එතන htdocs එකේ exam mark system කියලා දැන් තමයි එකක් තියෙනවා මේ තියෙනවා. හරි ඊට පස්සේ මතක් කරලා මේ exam වැඩ කරන්න කලින් exam software එක open කරලා දැන් මම නම් දැන් open කරලා තියෙන්නේ මෙන්න මේ Apache server එකයි MySQL server එක run කරලා තියෙන්න ඕනේ. මම දැන්ට මේ වැඩේ කරලා තියෙන නිසා මම ආපහු කරන්න යන්නේ නැහැ. මම මේ close කරනවා. හරි ඒක හරි. ඊට පස්සේ කරන්න ඕනේ අපි database එක import කරගන්න ඕනි. අපි database management system එකට ඉතින් ගන්න ඕනි මෙන්න මේක ගන්න. මම ඇතුලේ ඇති මම අනිත් database ටික ඔක්කොම අයින් කරලා එක database එකකට ඔක්කොම හදලා තියෙනවා. database එකේ මෙන්න මේක මේ full database කියන ෆයිල් එක ඕපන් කරන්න. ඉතින් මේ තියෙන සම්පූර්ණ SQL database එකම සම්පූර්ණ මෙතන තියෙනවා. මෙන්න මේක තමයි database එකේ නම. create database කියලා තියෙනවා මෙන්න මේ නම. ඒ නම copy කරගන්න. හරි ඊට පස්සේ දැන් මම SQL server එකයි Apache server එකයි මම run කරලා තියෙන්නේ. මේ stop කියලා වැටෙන්නේ මේක run වෙලා තියෙනවා කියලා පෙන්වන්න. හරි දැන් කරන්න ඕනේ මොකද්ද? browser එකට ගිහිලා browser එකේ type කරන්න localhost කියලා enter කරාම මෙන්න මෙහෙම තැනකට එනවා. php myadmin එකෙන් ක්ලික් කරන්න. මොකද්ද localhost කියලා අහලා enter කරාම මෙන්න මෙහෙම එකක් එනවා. මෙතනින් php myadmin. මේ තියෙන මගේ database management system එක. මෙතන කරන්න ඕනේ මොකද්ද? database කියන තැනට ගිහිල්ලා අලුතෙන් database එකක් create කරන්න. අර මම නමක් copy කරගත්තානේ. ඒක මෙතන paste කරලා create කරලා දෙන්න. මම මේක create කරන්නේ නැහැ මොකද මම දැන්ටමත් create කරලා තියෙනවා මෙතන. මම අලුතෙන් create කරන්නේ නැහැ. හරි දැන් කරන්න ඕනි
මේ සම්පූර්ණ අර මම පෙන්නුවා කලින් ආ database file එක. ඒක ඕපන් කරලා ඒකේ තියෙන සම්පූර්ණ මේ SQL මෙන්න මේ සම්පූර්ණ queries ටික ඔක්කොම copy කරගන්න. copy කරගෙන දැන් මම ඉන්නේ මගේ මෙන්න මේ server එකේ local server එකේ term exam mark system කියන database මේ database එකේ. මෙන්න මෙතන. මේකේ tables මොනවත් නැහැ. no tables found කියලා පෙන්නනවා. මෙතන මෙන්න මේ SQL කියන tab එක ක්ලික් කරලා මෙන්න මෙතෙන්ට අර queries ටික ඔක්කොම paste කරන්න. paste කරලා go button එක දෙන්න. පොඩි වෙලාවක් ගනි. හරි මම වගේ නම් database ටික හරි ඔක්කොම. errors මොනවත් පෙන්නන්නේ නැහැ. හරි. දැන් මොකද්ද කරන්නේ? දැන් database එක අපි import කරා. දැන් කරන්න ඕනේ අර htdocs එකේ තියෙන htdocs එකේ තියෙන folder එක අපි දැන් local host එකේ access කරන්න ඕනේ. exam mark systems කියන එක. මොකක්ද කරන්න තියෙන්නේ local host කියලා ගහනවා ඊට පස්සේ ඉතිරි ටිකට ගහනවා අර folder එකේ නම exam mark system කියන folder එකේ නම ගහලා enter කරන්න මෙතන මේ මම වැඩ කරන ස්කෝල් නම පෙන්නනවා ඒක ගැටලුවක් නෑ ඒක මාරු කරගන්න පුළුවන් හරි මෙතන default password එක තියෙන්නේ admin username එක password එක admin 123 ඒකත් මාරු කරගන්න පුළුවන් සිස්ටම් එක log වුණාට පස්සේ පහළ forgot password option එකක් තියෙනවා class teacher login එකක් තියෙනවා parent login එකක් තියෙනවා හැබැයි ඒවා පෙන්නන්න නම් අතුරු data තියෙන්න ඕනේ ඉතින් log වෙලා බලමු admin විදියට log වුණාට පස්සේ මෙන්න මෙහෙම interface එකක් එනවා භාෂා තුනෙන්ම වැඩ කරනවා මේක මාට මේ දෙමළ භාෂාව වෙනවා වැරදි තියෙන්න පුළුවන් මොකද මේක මේ translate එක Google Translate එකෙන් වැඩ කරන්නේ ඒ නිසා මේක වෙනස්කම් තියෙන්න පුළුවන් හරි දැන් log වුණාට පස්සේ dashboard එකක් තියෙනවා මොකද ඔක්කොම 0 තියෙන හේතුව මොකද මේකේ data මොනවත් නැහැ දැන් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වැඩේ medium setup කියන තැනට ගිහිල්ලා මෙතන ඉස්කෝලේ තියෙන medium ටික මාක් කරලා ඉන්න සිංහලද තමිල්ද නැත්නම් තුනම තියෙනවද හරි මම සිංහල දැන් සිංහල විතරක් ටික් කරලා මම සේව් කරගන්නවා ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ වැඩේ settings වලට ගිහිල්ලා මෙතන එන්ටර් කරන්න ඉස්කෝලේ නම මගේ මෙතන පේනවා ඇති මේ connected කියලා මෙතන මේ කොළ පාටින් පෙන්නනවා දැන් මේක ගොඩක් වෙලාවට දැන් ඔයාලා මේක import කරාට මේ access කාට පස්සේ මේක පෙන්නයි not connected කියලා ඒක ගැටලුවක් නෑ ඒක error එකක් නෙමෙයි මම මේ මෙතන මම කරලා තියෙන්නේ මේ ළමයින්ගේ විස්තරයි ගුරුවරුන්ගේ විස්තරයි මේ මම කලින් හදපු මේ සිස්ටම් ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකකින් ගන්නවා ළමයින්ගේ විස්තර ගුරුවරුන්ගේ විස්තර ගන්නවා ගුරුවරුන්ගේ විස්තර දාපු සිස්ටම් එකකින් ඒතර වෙන්න ඕනේ ඒකනේ සෙන්ට්‍රලයිස් සිස්ටම් එකකින් මේකට මම data link කරගන්නවා එමත් පුළුවන් එහෙම නැත්නම් මේක එහෙම නැතුවත් වෙනම data ටික අතෙන් enter කරගෙන වෙනම මේක වෙනම සිස්ටම් එකක විදිහට එහෙම දුවන්නත් පුළුවන් හරි මේ connected කියන හේතුව දැන් මගේ දැන් මේ මැෂින් එකේ සිස්ටම් දෙකක් දුවනවා ඒ නිසා මේක මෙහෙම පෙන්නනවා. මේක අතු පාටින් not connected කියලා ආවා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන ස්කෝල් නම දාන්න ස්කෝල් ටෙලිෆෝන් නම්බර් එක විදුහල්පතිතුමාගේ නම විදුහල්පතිතුමාගේ දුරකථන අංකයක් මෙතන ස්කෝල් නම විතරයි අනිවාර්යෙන් දාන්න ඕනේ. අනිත් ඒවා අනිවාර්ය නෑ. ස්කෝල් ලෝගෝ එකක් කැමති නම් දාන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මේ විදුහල්පතිතුමාගේ ස්ටෑම්ප් එක මම මෙතන මේ අප්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. ඒව අනිවාර්යෙන් ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන පේනවද ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මෙතන ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්. ඒ data ගන්න ඕනේ මැනුවල් නැත්නම් මම කිව්වා කලින් හදපු සිස්ටම් දෙකක් තියෙනවා කියලා. අන්න ඒකෙන්ද කියලා. දැන් ඔයාලා මෙතන ගන්න මැනුවල් කියන එක දාගන්න. ඒක මුකුත් කරන්න එපා. ගුරුවරුන්ගේ විස්තරයි ළමයින්ගේ විස්තරයි පන්ති විස්තරයි ඔක්කොම මැනුවල් දාගන්න කියලා දාන්න. ඊට පස්සේ මෙන්න මේක ලොග් කරොත් මේකේ වෙනම ලොගින් එකක් තියෙනවා තනි ගුරුවරයාට. ඒ ලොගින් එකෙන් data enter කරන්න බැරි වෙනවා. මේක ලොක් කරලා තිබුණා. හරි එහෙම අවස්ථා එන්න පුළුවන්. ඒ කියන්නේ
data enter කරලා ඉවරයි. ආයෙත් enter කරන්න data නැත්තම් මේක lock කරලා තියාගන්න පුළුවන්. දැන්ට ඕනේ නැහැ. මම මේක lock කරන්න නැතුව තියෙනවා. මෙතන දාන්න දැන් අපි මොන අවුරුද්දේ මොන වාරේ ලකුණුද අපි එකතු කරන්න කියලා. දැන් 2026 දෙවෙනි වාරේ. මෙතනත් password recovery key කියන එක මේක අනිවාර්යෙන් ඕනේ නැහැ. password එක අමතක වෙලා recover කරගන්න ඕනේ වුණොත් මෙතන මොනවා හරි key එකක් ගහලා තියාගන්න. මොනවා හරි නමක් ගමක් ගහලා තියාගන්න. පස්සේ ඒක පාවිච්චි කරලා password එක recover කරගන්න පුළුවන්. ඒක ඇත්තම ඕනේ දේවල් නෙමෙයි. ඉතින් මෙතන අත්‍යවශ්‍යයෙන් කරගන්න ඉස්කෝල නම දාගන්න. මෙන්න මේක ලොක් එක අයින් කරලා තියාගන්න. මේ දෙක මැනුවල් දාන්න. මේ දෙක 2026 දෙවෙනි වාරේ. දාලා සේව් කරන්න. හරි ඔය දෙක කරාට පස්සේ ලකුණු එන්ටර් කරන්න පටන් ගන්න පුළුවන්. හැබැයි එන්ටර් කරන්න කලින් ස්ටුඩන්ට් කියන තැනට ගිහිල්ලා ළමයින්ව ඇඩ් කරගන්න ඕනි. ළමයින්ව තනි තනියෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ්මිෂන් නම්බර් එක සම්පූර්ණ නම මේ පන්තිය මොකද්ද ක්ලාස්. මෙතන පේනවාද මේ සමහර ඉස්කෝලවල මේ පැරලල් ක්ලාස් නැත්නම් මේක මෙන්න මේ ක්ලාස් කියන තැන බ්ලැන්ක් කියලා තියන්න. කියන්නේ ඒ පන්ති ඒ ඉස්කෝලේ පැරලල් ක්ලාස් නැහැ. තමයි අදහස එකේ. මෙතන මීඩියම් එක තෝරන්න දෙයක් නැහැ සිංහල විතරයි අපි අතින් තෝරලා ගත්තේ. ස්ටේට් කියන එක ඇක්ටිව්. ඒක ඉන්ඇක්ටිව් දාන්න මොකක් හරි හේතුවක් නැත්නම් ඇක්ටිව් කරලා තියන්න ළමයා. ඉතින් ওই වැඩේ අමාරු නිසා බල්ක් අප්ලෝඩ් එකක් තියෙනවා එතනම. මෙන්න මේ Excel template එක download කරගෙන data ටික මෙතන මෙන්න මේ admission number එක නම grade class මම කිව්වා වගේ මේ parallel class නැත්තම් මේක empty තියන්න. medium එක inactive කියන එක. මේක සම්පූර්ණයෙන් පහළට type කරගන්න මේ විදිහට. type කරලා මෙතන මේ choose file කියන එක දීලා මෙතනින් මේක upload කරාම සම්පූර්ණ ළමයාගේ විස්තර ළමයා ටික මෙතනට import කරගන්න පුළුවන්. අපි දැනට එක ළමයෙක් enter කරගමු. admission number එකක් දෙමු. full name එකකුත් මොන හරි දෙමු. කියමු යා grade 7 class එකක් නැහැ කියලා දෙමු අපි. medium එක සිංහල active. හරි ඔන්න ළමයෙක් මේ ළමයා මේ enter කරන හැම ළමයාම මේ edit කරන්න පුළුවන් delete කරන්න පුළුවන් ළමයාව search කරලා ගන්නත් පුළුවන් මෙතනින්. search කරලා ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ teachers ලාව. මෙතනට ගිහිල්ලා අර වගේමයි ගුරුවරුන්ව ඇඩ් කරන්න පුළුවන්. ගුරුවරයාගේ නම NIC එක unique number එකක් මොනවා හරි home school කියන එක අනිවාර්යෙන් ඕනේ නැහැ. ඒක මම දාලා තියෙන්නේ මේ වෙන ස්කෝල වලින් දැන්ට මේ තමන්ගේ ස්කෝලේට attach වෙලා ඉන්න ගුරුවරුන්ට. මේක අනිවාර්යෙන් ඕනේ නැහැ active inactive කියන එක. එහෙම නැත්නම් එතනත් අර bulk upload එක තියෙනවා. Excel sheet එකක් download කරලා template එකක් data ටික මේකට enter කරගෙන upload කරන්න. මෙතන NIC කියන එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ නැහැ. මොන හරි unique number එකක් වань දාන්න. ප්‍රශ්නයක් නැහැ එතන. NIC එක ළඟින් යන ඒ විදිහේ unique number එකක් දාගන්න. එහෙම දැම්මත් ගැටලුවක් නැහැ. ඉතින් මම එක්කෙනෙක්ව enter කරන්නවා. පෙන්නන්න. කවුද දාන්නේ? මෙයාව දාමු. මොන හරි දාමු. unique number එකකුත් දැම්මා. හරි නිකන් මම මේ sample data දාලා පෙන්නන්නේ. මම උනේ එක්කෙනෙක් enter කරා ගුරුවරයෙක් විදියට. හරි. දැන් කරන්න ඕනේ මේ ගුරුවරුන්ට අපි enter කරන්න ඕනේ මේ assign කරන්න ඕනේ subject. කියන්නේ මේ උගන්වන විෂයක් තියෙනවානේ. ඉතින් ඒකට යන්නේ මෙන්න මේ subject and assignment කියන තැනට. එතනට ගිහිල්ලා මම යා enter කරේ 1 to 5 නෙමෙයි 6 to 9. මෙතන මේ 6 මෙතන මේ layers sorry මෙතන මේ දෙකක් පෙන්වනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. එකකින් කොයි ක්ලික් කරත් මේක load වෙනවා. grade 6 මම ළමයෙක් ඇඩ් කරලා grade 7 එකට මම 7 එක ගන්නවා. subject එක මම මොනවා හරි ගන්නම් mathematics කියලා. medium එක සිංහල. ඉතින් මේ විදිහට තියෙන subject එක enter කරගන්න. ඒ පන්ති වලට හරි ඔහොම කැමති තව enter කරන්න තව තියෙනවා පස්සේ science සිංහල medium. හරි මෙන්න මෙහෙම enter කරගන්න.
ඒ කියන්නේ අදාළ ශ්‍රේණිය වලට තියෙන විෂයන් ටික ඔහොම එන්ටර් කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනි ඒ විෂයන් වලට ඉන්න ගුරුවරුන් අපි assign කරන්න ඕනි. මේ මෙතන assign කරලා නැහැ. මම තෝරගෙන ඉන්නේ 7 grade 7. මෙතන බටන් එකක් තියෙනවා assign teacher කියලා. එතෙන්ට යන්න. එතෙන්ට ගියාම දැන් මම assign කරන්න යන්නේ grade 7 වලට ගුරුවරුන්ව. මොකද්ද subject එක? මම subject දෙකයි දැන් දාලා තියෙන්නේ mathematics. එතන මම class එකක් මේක එන්ටර් කරේ නැහනේ. එහෙනම් මේක දාන්න general කියලා. කියන්නේ එක class එකයි තියෙන එක තේරුම් ගන්න. ගුරුවරු ගොඩක් නෑ. මේක විතර ගුරුවරු type මේ නම type කරනකොට මෙයාව search වෙනවා auto. කවුද මෙයා විතරයි ඉන්නේ. එයාව මම assign කරා. ගණිතයට මම assign කරා මෙයාව. කොයිද 7 ශ්‍රේණිය ගණිතයට. හරි. එච්චර තමයි ඇඩ්මින්ට කරන්න තියෙන්නේ. මොකද්ද මේ settings ටික හැදුවා ළමයිව එන්ටර් කරා ගුරුවරුන් එන්ටර් කරා මේ පන්ති වලට තියෙන subject එක assign කරා ඒ subject වලට ඉන්න ගුරුවරුන් assign කරා. ඉතින් කරාට පස්සේ admin ගේ part එකෙන් ගොඩක් වැඩ ඉවරයි. ඉතින් ඕනනම් මෙතන enter marks කියන එකට ගිහිල්ලා ඇඩ්මින්ටම ඕනනම් ලකුණුත් එන්ටර් කරන්න පුළුවන්. ඉතින් වැඩි අමාරුයි ඇඩ්මින්ට මේක කරන එක. පුළුවන් නම් කරන්න. ඇඩ්මින්ට ලකුණු ගොඩක් නියමෙන්ට කරන්න වෙනවා නේ. අවුරුද්ද තෝරගත්තා. පන්තිය ටර්ම් එක ක්ලාස් එක ජෙනරල් එක විතරයි ඉන්නේ. හේතුව අපි මෙයාට පැරලල් ක්ලාස් දැම්මේ නැහැ. සබ්ජෙක්ට් මේ විෂය එන්නේ මැතමැටික්ස්. මැනුවල් එන්ටර් කරන්නත් පුළුවන්. එක ළමයා ඉන්නේ. ළමයා ලකුණක් එන්ටර් කරා සේව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන්. grade 7 general bulk upload එකත් මේකෙම තියෙනවා. Excel template එක download වෙනවා. ඒ Excel template එකේ අදාළ ළමයි ටික විතරයි ඉන්නේ. ළමයා විතරක් ඉන්නවා ඒ subject එකට. ඒ subject එකේ ලකුණු ටික save කරලා මෙතනින් choose file කියලා මෙතනින් upload කරන්න පුළුවන්. ක්‍රම දෙකකින් කොහොම කරත් ප්‍රශ්නයක් නැහැ. හරි ඔය තියෙන ප්‍රධාන විෂයන්. ඊට පස්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම තව ළමෙක් මොකටත් මේක එන්ටර් කරන්නම් ඒක පෙන්නන්න. මම දාන්නම් 7 වසරටම ක්ලාස් එකක් දාන්නේ සිංහල මීඩියම් දාලා සේව් කරනවා. මම සබ්ජෙක්ට් වලට ගිහලා මම තව අලුතෙන් සබ්ජෙක්ට් එකක් assign කරනවා මේ පන්තියට ආර්ට් කියලා. ආර්ට් සිංහල මීඩියම්. හරි. තව එකක් එන්ටර් කරමු. second language නෑ අපි එන්ටර් කරමු religion. බුද්දිසම්. මෙතන හරි. මට මෙතන පෙන්වන්න ඕනේ උනේ මේ දැන් රිලිජන් කියන සබ්ජෙක්ට් එකේදී එකම පන්තියේ විවිධ ආගම් තියෙන ළමයි ඉන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නේ විසඳ ගන්න මෙන්න මෙතනින්. දැක්කද මම රිලිජන් කියන එක assign කරපු ගමන්ම දැන් අනිත් සබ්ජෙක්ට් වල නම් තියෙන delete බටන් එකක් විතරයි තියෙන්නේ. රිලිජන් කියන එකේ ඊට අමතරව තියෙනවා classify student කියලා බටන් එකක් තියෙනවා. classify. මම මේ කරේ මේ පන්තිය තෝරගත්තා. දැන් පේනවද මෙතන මට පුළුවන් දැන් මම ක්ලාසිෆයි කරන්නේ රිලිජන් බුද්දිසම් වලට. මෙතනින් මට තෝරන්න පුළුවන් මෙයා විතරයි බුද්දිසම් කරන්නේ කියලා. දැන් එහෙම වෙන්න පුළුවන් මම දන්නා මෙයා විතරයි කරන්නේ. කවුද මේ දෙවෙනිට ඉන්නේ කියලා. දාලා සේව් කරනවා. දැන් ඊටු ගුරුවරයා අදාළ සබ්ජෙක්ට් එකේ ඉන්න ගුරුවරයා එයාගේ account එකෙන් log වුණාම එයාට පෙන්වන්නේ මේ ළමයා විතරයි. මේ සබ්ජෙක්ට් එක කරන්නේ කියලා. හරි මම මේ බුද්දිසම් කාටවත් assign කරේ නැහැ. එකත් අර එක ගුරුවරයා ඉන්නේ එයාටම assign කරමු එකත්. religion බුද්දිසම් ක්ලාස් එක ජෙනරල් ඉන්නේ එක්කෙනා නිසා එයාට මම assign කරනවා. හරි එයාටම assign වුණා. හරි දැන් ඉතින් එහාට තියෙන්නේ මෙයාගේ يعني විෂය භාර ගුරුවරයාගේ කොටස. විෂය භාර ගුරුවරයාට log වෙන්න තියෙන තමන්ගේ identity card number එක. හරි මොකක් හරි enter කරලා unique number එකෙන් අපි එකක් copy කරගෙන යමු. මම මේ නම්බරේ copy කරගන්න.
මම දැන් මේකෙන් ලොග් අවුට් වෙනවා මේ ඇඩ්මින් account එකෙන්. ඊට පස්සේ යනවා මෙන්න මෙතන class teacher login කියන එක. එතන ගිහිලා මම අර identity card number enter කරලා log වෙනවා. හරි මෙතන දැන් පේනවද මේ ගුරුවරයාට විෂයන් දෙකක් තියෙනවා. එයාට ඒ ලකුණු enter කරන්න පුළුවන් නේ. විෂයන් enter marks කියන ගියාම manually එක enter කරන්නත් පුළුවන් මෙහෙම. නැත්නම් mark දැනට මේ absent mark කරන්න පුළුවන් marks enter කරපුවා මෙතනින් erase button එක මෙතනින් එනවා. එහෙම නැත්නම් bulk upload එකක් දෙන්නත් පුළුවන්. Excel sheet එක download කරාම ළමයි ටිකත් එක්ක ඔක්කොම එනවා මෙතන. ළමයි දෙන්නම ඉන්නවා. මේ ලකුණු enter කරලා save කරලා මෙතනින් මෙන්න මෙතනින් choose file ගිහිල්ලා bulk upload දෙන්නත් පුළුවන්. ඊපස්සේ මට පෙන්වන්න ඕනේ මෙන්න මෙතන මේ religion කියන එකේ දැක්කද මේ එක ළමයා ඉන්නේ පන්තියේ. ඒ හේතුව මොකද මම ක්ලාසිෆයි කරේ එක ළමයට විතරයි මේ බුද්දිසම් කියන සබ්ජෙක්ට් එක. හරි. අපි එකෙන් log out වෙමු ටිකකට. ආපහු admin login එකට යමු. මෙතන තව දෙයක් කරන්න ඕනි. class teachers ලව මෙතන assign කරන්න. class teacher ඕන සම්පූර්ණ පන්තියේම report sheet එකක් ඕනේ. මෙන්න මේ class teacher කියන තැනින්. හරි. දැන් class තියෙන්නේ එකයි දැනට. 7 වසර general කියන එක. මම මෙතන class teacher කෙනෙක් add කරනවා. class teacher sign නැත්නම් මොකද? මේ කෙනෙක් ඉන්නවා මම එයාව add කරනවා. තව කැමති නම් add කරන්න පුළුවන් මේ පහළට. මෙයාව add කරන්න එපා. හේතුව මොකද මේ ක්ලාස් එකට සමහර විට තව ක්ලාස් ටීචර් ගේ සපෝට් එකට තව කෙනෙක්ව ඇඩ් කරලා තියාගන්න එක හොඳයි. කැමති තරම් මෙතන ඇඩ් කරලා තියාගන්න එපා. ඕන නැත්නම් මෙතනින් මෙන්න ක්ලෝස් බටන් එක තියෙනවා ක්ලෝස් කරලා අයින් කරන්න. දැන් මෙයා මේ පන්තියේ ක්ලාස් ටීචර්. දැන් බලමු එයාගේ account එකෙන් ආපහු log වෙලා. ක්ලාස් ටීචර් log එකකින් ආයෙ log වෙනවා. දැන් එයාට ලකුණු enter කරන එකට අමතරව තව එකක් ආවා. පේනවද? ටර්ම් එක දෙක. එයාට තමන්ගේ පන්තියේ සම්පූර්ණ report එකක් download කරන්න. මෙතන මුකුත් ලකුණු දාලා නැහැ මෙයාට හරියට. ඒ නිසා පෙන්වන්නේ නැහැ. average එකත් එක්කම ලකුණු දානවා. මේ summary එකත් එනවා. PDF ම එනවා. හරි. ඒක වාසියක්. මොකද දැන් නැත්තම් ලකුණු ටික ආපහු හොයලා report වලට ගහන්න දාන්න අමාරුයි. ඉතින් ওই වැඩේ ලේසි ඊට පස්සේ. ඊට පස්සේ report card ටික වෙන වෙනම download කරගන්න පුළුවන්. term 2 general සම්පූර්ණ class එක නැත්නම් ළමයි දෙන්නගේ ළමයන්ගෙන් තනිය පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ class එකම පුළුවන්. ඊට පස්සේ class report sheet එකෙන් පුළුවන්. මේ මම ඉන්නේ admin ගේ පැත්තේ. adminට සම්පූර්ණ පන්ති ඔක්කොගේම report sheet වෙන වෙනම ගන්න පුළුවන් පන්ති ඒවා. පන්තියේ සම්පූර්ණ ලකුණු මේ සම්පූර්ණයෙන් adminට වෙන වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ එකක් තියෙනවා මෙන්න මෙතන. මේ mark summary කියන තැන. දැන් අපිට දන්නේ නැහැනේ දැන් subject කීයක දැන් ලකුණු enter කරලා ඉවරයිද තව කීයක් enter කරන්න තියෙනවද කියන කතාව. ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. 2026 දැන් අපි තෝරගත්තේ second term එක grade 7 විතරයි. දැන් පේනවද subject 4ක් තියෙනවා. හතරෙම රතු පාට කොටු තමයි තියෙන්නේ. මේකේ තේරුම තමයි 7 වසරට subject 4ක් තියෙනවා. හතරෙන් එකකවත් ලකුණු enter කරලා ඉවර නැහැ. enter කරලා ඉවරයි නම් මේ කොටු කොළ පාට වෙනවා. මේ කොටු කළු පාටයි කියන්නේ ඒ විෂය මේ පන්තියට අදාළ නැහැ කියන එක. එහෙම ඒවා මෙතන පෙන්වන්න නැහැ. තිබ්බනම් එහෙම තියෙනවා. ඔතනින් ලේසියෙන් හොයාගන්න පුළුවන් තව කොයි පන්තිවලද ලකුණු enter කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම අමාරු වැඩක් තව දැන්. පන්ති කීයක දැන් enter කරලා ඉවර තව කීයක් enter කරන්න තියෙනවද ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙතන. වැඩි වෙලාවක් යන්නෙම නැහැ. ඊට පස්සේ ඇනලයිස් කරන්න chart එනවා ළමයාගෙන් ළමයාට වෙන වෙනම පුළුවන්. subject wise පුළුවන්, individual පුළුවන්, class wise පුළුවන්. දැන් මම individual එකක් ගමුකෝ. 7 වසර general class එකේ මේ ළමයා.
පෙන්වන්න ලකුණක් නැති නිසා පේන්නේ නැහැ. පේනවා නම් මෙයාගේ සම්පූර්ණ ඇනලයිස් chart එක පහලින් බලා ගන්න පුළුවන්. change password එකේ ඕනනම් password එක change කරගන්න පුළුවන්. ඊට අමතරව මට කියන්න අමතක වුණු දේවල් තමයි මෙතන මේ register order කියන එක. මේක ඕනි වෙනවා මොකටද? මම 6 7 එක ගන්න ළමයි දෙන්නෙක් ඉන්න නිසා. දැන් ගොඩක් මේ ලකුණු එන්ටර් කරගන්නේ අර නම් පොතේ පිළිවෙලටනේ. register order එක තමයි එන්ටර් කරගන්නේ. ඒ නිසා මෙතනට ගියාම මේ ළමයි ටිකව පෙන්නනවා. මේ ළමයිකින් register order එක මෙතනින් හදා ගන්න. කවුද 1 කවුද 2 කියන එක හදලා සේව් කරන්න. එතකොට අර ලකුණු මේ විෂය භාර ගුරුයා ලකුණු එන්ටර් කරන්න යද්දී එයාට පෙන්වන්නේ හරියටම register order එකට තමයි ළමයි ටික පෙන්වන්නේ. ඒකෝර ලේසි ලකුණු එන්ටර් කරගන්න එයාට. අනික සේව් කරලා තියාගන්න ඊට පස්සේ. ඒක තමයි. ඊට පස්සේ මේ parent login එක. මම එක ළමයෙක්ගේ ඇඩ්මිෂන් නම්බර් එක කොපි කරලා ගන්නවා. ඊට පස්සේ මම මෙතනින් log out වෙනවා. මෙතන එකක් තියෙනවා parent login කියලා. එතනට ගිහිල්ලා ළමයාගේ ඇඩ්මිෂන් කාඩ් එක නම්බර් එක අහලා ළමයාගේ ලකුණු බලා ගන්න පුළුවන් report එකක් download කරගන්න පුළුවන්. stop login කියලා තියෙන වැරදි. අමිති හරි. parent portal එක. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ අදාළ link එක මේ දෙමාපියන්ට ෂෙයා කරන දෙමාපියන්ට ගෙදරින් දැම්ම ළමයාගේ ලකුණු ටික බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම ඔය පුළුවන් තරම් ඉක්මනට මේක කරලා ඉවර කරේ. මේක ටිකක් අමාරුයි ඇත්තටම වැඩි. අමාරු වෙන්නේ මොකටද? මේකේ මේ ගොඩක් කන්ඩිෂන්ස් තියෙනවා. ගොඩක් මේ ඉම්ප්ලිමන්ට් කරාම තමයි ඇත්තටම මේකේ මොනවද තියෙන ප්‍රශ්න කියන එක තේරුම් ගන්න පුළුවන්. මේකෙන් ඇත්තටම වටිනාකම මේකෙන් හොඳටම එන්නේ මේකෙන් කොහේ හරි පාසල ඩොමේන් නේම් එකක් හොස්ට් එකක් තියෙනවා නම් ඇත්තටම මේක මාර වටිනවා. එහෙම නැතුව එක මැෂින් එක විතර මේක දාලා පාවිච්චි කරන එක ඉතින් ඇත්තටම මේක ඇඩ්මින්ට තමයි ලොකු වැඩක් ඉතින් එහාට තියෙන්නේ. ගුරුවරුන් මේ දෙමව්පියන්ට ෂෙයා කරන්න මේ ක්ලාස් ටීචර් ෂෙයා කරන්න මේ වැඩේ කරන්න බෑ ඇත්තටම. ඉතින් වීඩියෝ එක දැන් විනාඩි 27කට කිට්ටුයි. 8ක් විතර යනවා. මෙච්චර මේ වීඩියෝ එක බැලුව කෙනෙක්ට පොඩි දෙයක් දෙන්න ඕන නිසා මම හිතුවා මෙහෙම වැඩක්. මම ඉස්කෝල කීපයකට උපරිම 5කට වගේ මේ මම ඩොමේන් මේ වෙන ඩොමේන් එක මේක හොස්ට් කරලා දෙන්න ඉස්කෝල එකට. ඉස්කෝලේට දෙන්නම් අවශ්‍ය කට්ටිය මේක ඉන්නවනම් මේ ටික අරගෙන ඉස්කෝල ලකුණු ටික එන්ටර් කරන්න මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. හැබැයි ඉස්කෝල ගොඩකට දෙන්න බෑ. ඉස්කෝල 5කට වගේ උපරිම දෙන්නම්. ඉතින් උමන අවශ්‍යතාවයක් තියෙනවා නම් තමයි මගේ WhatsApp නම්බර් එකක් දාලා තියන්නම්. මෙන්න මේ නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න මම හොස්ට් එකට දාලා දෙන්නම් මේක. ඊපස්සේ කරලා බලන්න ඉතින් වැඩි මේක 93.248. මෙන්න මේ අංකෙට මට WhatsApp එකක් දාලා තියන්නකෝ. ඊපස්සේ මම ඉස්කෝලේ 5කට වගේ මම සිස්ටම් එක දෙන්නම්. මම කියන්නේ මේක හොඳටම හොඳයි 100% perfect නැතුව ඇති. හැබැයි ඉතින් මේ ඇනුවල් කරන එකට වඩා මේක ගොඩාක් මේ පහසුකම් තියෙනවා. මේ ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරි එහෙනම් මේ කොහොම සිස්ටම් එක හැමදේම මම පස් කමෙන්ට් එකේ දාලා තියන්න ලින්ක් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් මම හිතනවා මේක අදහසක් එන්න ඇති මේක වැඩ කරන්නේ කොහොමද කියලා මේක ඩවුන්ලෝඩ් කරලා ප්‍රැක්ටිස් කරලා බලන්න ඉතින් එහාට. හරි එහෙනම් ඇති ඔය. එහෙනම් මම තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.